Hai යාළුවනේ අද මම ඔයාලට පින්නිජෝ එකක් කඩලා ඒවා කරන එක පෙන්නන්න යන්නේ. හරි අපි දැන් වීඩියෝ එකට යමු. මේක තමයි පින්නිජෝ එකේ පෙන්නුම බලා ගන්න ඕලා. හරි මෙතනින් පොඩි කැලලක් තියෙනවා. අදින තියෙන්නේ කැඩුවා මෙතන පොඩි ස්පූන් එකක් අර යෝගට් කන් තියෙන ඒ වගේ එකක් තියෙනවා. ඒක තියමු මොකද්ද බලමු අපි මුලින්ම කඩන්නේ. ඔන්න මම අපි නිකන් ගණන් කරලා කරනවා වගේ කරමු. ඇටිය පැටිය මල් පැලටිය ගෙඩිය පිටින් ඩොල්. එහෙනම් අපි මේක තමයි මුලින්ම කඩලා මෙතනින් කඩන්න දැනේ භාෂාව ඉංග්‍රීසි නම් අහලා කිව්වත් නෑ වෙන භාෂාවක් තියෙන්නේ. මොකද්ද මේ බලමු මොකද කරන් තියෙන්නේ. මේක දාලා තියෙන කොලේ පාට කරන්න තියෙන බෙදම හිතන්නේ කියන මේක නම් මේක සෙට් කරමු බලන්න. මේ උදේ බරු බෙටිව අපි ළඟට හම්බුනෝ. මේ අර බලගෙන නෙමෙයි දෙපැත්තට එන්නේ. Temperatura freshness එකට නවතිනවා Hello Fresh. රුපියල් 115ක හඳුන්වාගෙන විශේෂ මිලකට. ඔයාලට try කරන්න. මට පේන විදියට මේක මෙතෙන්ට මේමද කොහෙද? After the problem Serbia, October 1931 dක්වා මොනද SLCC පොලිසියේදී මගේ ෆොටෝ එක විනාශ කරලා දැම්මනේ. ආස්සේ කරියා ඔය නෝඩ හොඳ ෆොටෝ එකක් ගන්න. අනේ සබාවෙන්න. ඔහොමද හරියන්නේ හොඳ. මට තේරුණා. ඔහොම ලස්සනට ඉන්නකෝ. මම ඔය දෙන්නගේ ෆොටෝ එකක් අරගෙන දෙන්නම්. මේ පිටිපස්සේ තැඹිලි පාට කරලා තමයි අපි සෙට් කරලා තිබ්බේ. ඒකට තමයි ඇත්තට ලාව කියේ. වෙන්නේ නාඩු මේක. මේක නම් මේක තියාගමු පැහැදිලි. මේක අපිට ෆොටෝ එකක් ගහලා මේ යවන්න තියෙනවා. ෆොටෝ එක ගන්න. ඔයාලට ඇත්තටම හරියට QR කෝඩ් එකක් කරලා යවන්න තියෙනවා. මෙතන එකක් තියෙනවා. මෙතන කෝඩ් එකක් තියෙනවා. ඒක කරන්න තියෙන්නේ. මේක අපිට තියෙන්නේ පාට කරන්න එකක් තියෙන්නේ රතු පාට නිල් පාට ඒ වගේ කැමති පාටකින් පාට කරන්න. මේ පිටිපස්සේ තියෙන්නේ අර මේ කොලේ නෙමෙයි චිත්‍ර පාට කරන්න තියෙන කොලේ නෙමෙයි මේක මේකේ තියෙන පොඩි චිත්‍ර කොලේ උත්තරමාත් එක්ක ඉන්න තාක්කල් කිසිම දෙයකට මේ මන්නම් බය වෙන්නේ නැහැ. එහෙනම් දැන් හරියනේ. අපි යන්නේ කොලේ. මම දෙවලේ තියෙන
මේ උරගුට පැටලෙන්නේ. ස්ටාර්ට් කෙරුවා. ඔව් කෑමක් තියෙන්නේ. යම් යම්. එලෙකින් කන්නේ. මේ කැලේ මල් පළතුරු මේවා හරිම ලස්සනයි නේද? මගේ කොහොමද ෆොටෝ ගන්න කැමති මේ වගේ දේවල් වලනේ. ඒක අපි තාම එක ෆොටෝ එකක්වත් දැක්කේ නෑනේ. බුද්ධි, ඔයා කවද අපේ ෆොටෝ එකක් පෙන්නන්නේ? බුද්ධි මේ බුද්ධි කොහෙද ගියාද? එයා අපේ පිටිපස්සෙන් ආවනේ. බුද්ධි ඔයා කොහෙද? බුද්ධි කොහෙ ගියද මන්දා? මම බලන්න. හයි පුතා, සමහර විට යන්න අත නැන්නේ. ෆෝන් එක චෙක් කරද්දි කෝඩින් වලින් මට වෙන්නේ මෙන්න මේ තැන තමයි. ඒත් අපේ බුද්ධි කොහෙද? මට මතක විදිහට නම් මෙතනින් තමයි බුද්ධි කලින් වැටුනේ. බුද්ධි මේ යාගේ කැමරාද? පුතා, මේ බලන්න. වාහනේට ටයර් පාරවල්. එයාගේ ෆෝන් එකයි එහෙනම් ගහන්න මම ගාල්ලට බලන්න වලට ඒ බුද්ධි අතුරු දාන්න වෙලා. තව හරිම ලහයි හරෝ මේක. තියෙනවා. ඔයාලට තේරෙන්නේ බලන්න මේක ගෙනාපු දවසක මේ ඒ කියන්නේ බුද්ධි කරදරේ මාත් එක්ක මේක කරන්නේ. මාගුස් මොනවද ඔයගොල්ලෝ අවු කරගත්තේ ඈ ඒ අකුස් මාත් මේ කල්පනා කර හිටියේ කොහොමද මේ පොඩි එකා අපේ උඹට අහුවෙලා තියෙන්නේ කියලා මාගුස් අපි වෙන්නේ ඔරංගුටන් පැටියෙක් අල්ලගෙන ඉන්නේ කියලා කොහෙන්ද මේ පොඩි එකෙක්ව ගලවගත්තුනේ අපි වාතල්ම දාමුද ඔව් ඒක නම් හොඳයි තමයි මේ රවුම් මාගයක් ආවා. අපුල්ල කවුද කියලා අපි ඒක ගියන් අතරවටේ මේකට කිව්වොත් එහෙනම් අපිට තමයි බාල්දියක් මම ගන්න ඒක දෙක තමයි අපිට මේ ඇත්තටම මොනවද කියන්නේ කියලා බලමු. ඇතුලේ නිකන් පීනට් වගේ තමයි තියෙන්නේ. මොනවද තනිව රහයි. මේක ටයර් පාරවල්. මේ තියෙන ට්‍රක් එකේ නෙමෙයි. ඉතින් මේ බලන්න මේ ඉන්නේ බුද්ධි තව එතන ඔරංගුටන් පැටියෙකුත් ඉන්නවා මේක නම් මෙන්න නේද? හරි දැන් තනිව රහයි. මේ ටික තමයි තියෙන බෝල ටික කෑවනම බැරල් එකෙන් පස්සේ අඩට තියෙන චොක්ලට් මේ බා මාගුස් දැන් නම් මට හොඳටම බඩගිනි අයියෝ ඔයලාට ඔය කලබලෙමයි ඒ මාගුස් ඇයි ඒ බලමුද මට ඉතින් පොඩි ළමයි සෙට් එකක් අපි පස්සෙන් පන්නනවල කොහෙද? මේ කාර් සෙට් නම few moments later ළමයි ටික මේ අපේ පස්සේ බල විනාඩි 5ක් දෙන්නකෝ. හරි අද මම ඉතින් කඩේ ගිහිල්ලා නේ අරන් ගත්තේ හිමිසෝ එක. මම ඒත් එක්කම ගත්ත තවත් එකක්. මේ බලන්න මොකද්ද කියලා. මේකත් කොයිලේ හරි හදන් කන්න. ඒ වෙලාවට වලට දාන්නම් කරිට එක. එහෙනම් ඉතින් අද අපි හිමිසෝ එකත් බලුවා. අපේ මේ සත්පටියත් බලුවා. එහෙනම් ඉතින් අපි යනවා. බයි බයි. like කරන්න, share කරන්න, comment කරන්න, subscribe කරන්න අමතක කරන්න එපා.